තෙරුවන් සරණයි හැමෝටම. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී පාද පද්මය වන්දනා කරන්න යන 16 වෙනි වතාව තමයි මේක. ඉතින් අද මං හිතුවා ඔයාලට මේ අත්දැකීම මේ වීඩියෝ එක මගින් පෙන්වන්න. ඉතින් අද මේ අපි ඉන්න වර්ණගල අම්බලම ළඟ. මොකද මේ දවස්වල අපිට වර්ණගල අම්බලම දක්වාම යන්න හැකියාව තියෙන වාහනයක. ඉතින් අපි පහළ තියෙන අම්බලම් දෙකම පහු කරලා උඩ තියෙන වර්ණගල අම්බලම දක්වා වාහනයකින් ආවා. ඉතින් මේ කුරුවිට මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක්. ඒ නිසා පරිස්සමින් ආරක්ෂිතව සමන් දෙවියන්ගේ රැකවරණය යන්න ඕනි ගමනක්. මළුව දක්වා මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 12ක් පමණ තියෙනවා. ඒ නිසා කරුණා කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනා වගේ පරිසරයකින් තමයි ඔයාලට යන්න තියෙන්නේ. අඩවි කන්ද එහෙමත් නැත්නම් ගමන ආරම්භයේ ඉඳලා මළුව දක්වා මේ පාරේ ලයිට් ඒ කියන්නේ විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම වැසිකිලි පහසුකම් කඩවල් තියෙනවා. ඒ පහසුකම් ඔක්කොම තියෙනවා. නමුත් ඊට අමතරව මේක සබාදහමත් එක්ක බැඳිච්ච පාරක්. නිතරම සෝදායම් වලට ලක් වෙලා තියෙන පාරක්. ඒ නිසා බොහොම පරිස්සමින් ඔයාලගේ ගමන් කරන්න සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් වර්ණගල අම්බලම් පහු කරලා ටික දුරකින් තමයි අපිට මේ ගල්පොත්ත කඩය හම්බ වෙන්නේ. ඉතින් මම මේ ගිය අවස්ථාවේදී මට මේ දකින්න ලැබෙන දෙයක් මිනිසුන් විසින් පාවිච්චි කරලා වීසි කරපු පොලිතීන් එකක් මේ වඳුරු විලා පැටියක ආහාරයට ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ දේවල් නොවෙන්න මග බලා ගන්න එක ඔයාලගේ යුතුයකමක්. දැන් අපි ආපහු ගමනට යමු උනොත් දැන් මේ හරියට ඔයාලට මේ පේන්න තියෙනවා මෙතන පල්ලෙහා ලොකු ඒ කියන්නේ ජල පාරක් යන මේ ලොකු බෑවුමක් තියෙනවා. ඉතින් මේ වගේ තැන්වල බොහොම පරිස්සමින් අඩිය තියන්න ඕනි. මොකද ගොඩක් අය ඇවිදලා ගල් මැදිලා වගේ තියෙන්නේ. ඒ වගේම වතුර පාරවල් නිරන්තරයෙන් ගිහින් මේවා ලිස්සනවා. ඒ නිසා බොහොම පරිස්සමින් යන්න ඕනි ගමනක්. ඉතින් හැටන් පාර වගේ මළුව පේන දුරකින් බහැලා අපිට යන්න බෑ. ඒ නිසා ගොඩක් දුර යන්න තියෙන නිසා මෙන්න මේ වගේ බොහොම කටුක පරිසරයක් තියෙන. හැබැයි ලස්සනයි. මේ පාරේ ඇත්තටම කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ පාර හරිම ලස්සනයි. ස්වභාවික සුන්දරත්වය විඳින්න යන්න පුළුවන් හොඳම පාර තමයි මේ රත්නපුර පාර වගේම කුරුවිට පාර. අපි දන්නවා රත්නපුර පාර නම් අර ගස් වියනක් යටින් වගේනේ යන්න තියෙන. දැන් මෙහි කුරුවිට පාර එහෙම නෙමෙයි. හරිම විවෘත වෙලා තියෙනවා. අපිට ලොකු පරාසයක view එකක් බලන්න පුළුවන්. මේ වගේ පාට ඒ කියන්නේ කොළ පාට, කහ පාට, රතු පාට වගේ මේ ගස් අතර උනත් හරිම චිත්‍රාකර්ෂණීය දර්ශනයක්ම වන හරිම ලස්සන පාරක්. ඒ නිසා මේ පරිසරය රැකගනිමින් යන්න ඔයාලා වග බලා ගන්න. ඉතින් මම මේ කවියක් කියමින් යන ගමන් තමයි මේ ලස්සන මල දැක්කේ. ඒ නිසා රෙකෝඩ් එකක් දාගත්තා. ඔයාලට මෙතනින් පේනවද දන්නේ මේ පහලින් සීත ගඟුල ගලාගෙන යනවා. ඇත්තටම මෙතෙන්ට හරිම ලස්සනයි. හැබැයි මං හිතන්නේ මේ වීඩියෝ එකට ලස්සනට කැප්චර් වෙලා ඇති කියලා. මේ කොහොම හරි මේ පාර කුරුවිට රත්න පාර තමයි මම දන්න ඒ කියන්නේ මම දැනට කරුණා කරලා තියෙන පාරවල් හතරෙන් මං ආසම මම වැඩියෙන්ම කරුණා කරලා තියෙන්නේ මේ පාරේ. මේ හරිම ලස්සන පාරක් තමයි. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ පාරවල් මේ පඩිපෙල් නැති වුණාට ඒ කියන්නේ පඩිපෙල් තියනවා ටිකක් දුරට. හැබැයි මට පඩිපෙල් වල යනවට වඩා මේ වගේ මේ පාර එක යන එක හරිම කම්ෆර්ටබල්. දැන් ඔයාලට පේනවා මේ වගේ තැන්වල මේ තැන මේ බල ලස්සනට මේ සීත ගඟුල පේනවා. මෙතන පහළ තියෙන්නේ මේ වීඩියෝ එකට කැප්චර් වෙනවද දන්නේ නැහැ. හැබැයි මේ යද්දි හරිම ලස්සනයි. මේ වගේ ලිස්සන තැන් තියෙනවා. ඔයාලා අඩිය තියද්දි මේ අයින් වලට අඩිය තියන්න එපා. ඒ අයින් මොකද මේ ලිස්සලා යන්න බලනවා. මොකද එහෙම බැරි වෙලාවක කකුල ගියොත් එහෙම ලොකු ප්‍රපාතයක් වගේ පල්ලමට තියෙනවා. ඒ නිසා මේ පාරත් ලිස්සනවා. හැබැයි පරිස්සමට අර උඩින් වගේ යන්න තියෙන තැන් වලින් යන්න තියනවා නම් ඇත්තට මේක මේ හොඳයි. මොකද මේ අර අයිනෙන්ම යන්න එපා. මොකද සීත ගඟුල තමයි පල්ලෙහාන් යන්නේ. ලොකු මේ පල්ලමක් තියෙනවා.
මේ බලන්න මේ පාරවල් හේදිලා මැදිලා වගේ තියෙන හැටි. ඒ කියන්නේ මේවෙන් තමයි අපි අඩිය තියලා යන්න ඕනි. මේ සීත ගඟුල ආශ්‍රිතව තියෙන නිසා මේ ගොඩ පරගස් ගොඩක් තියෙනවා. මම මේ ඔයාලට මේ වීඩියෝ එකේ මේ පෙන්නන්නේ ගොඩ පරගස් හැමතැනම තියෙනවා. අර ඉස්සර කාලේ මිනිස්සු ඔලුවට පාවිච්චි කරපු හොඳ ඖෂධ වර්ගයක් තමයි ඉතින් ගොඩ පර කියලා කියන්නේ. මේ වගේ ලස්සන වතුර පාරවල් මේ කුරුවිට රත්න පාරේ දිගටම තියෙනවා. හැමතැනම වගේ මේ වගේ පුංචි පුංචි දිය සීරාවල් තියෙනවා. සීත ගඟුලේ සද්දේ ඔයාලට පේනවා ඉතින් මේ අයින් වල ඇත්තටම මේ ලොකුවට දැන් මේ වීඩියෝ එකේ පේන්නේ නැතුව ඇති. හැබැයි කකුල ගියොත් එහෙම ටිකක් ලොකුවට පල්ලමක් තියෙන නිසා පුළුවන් තරම් මේ උඩින් අර ගල් පතුරු වගේ තියෙන්නේ. අන්නේ උඩින් යන්න පුළුවන් නම් මේ හොඳයි. මම මේ කතා කරන එක ඇහෙනවද දන්නේ නැහැ. ඔයාට මේ එහා තියෙන ටික ටිකක් ජඹුරයි. සාමාන්‍යයෙන් අපි ඉස්සර නම් මේ ටිකේ නානවා. මට මතකයි. මේ අපි පොඩි කාලේ ආවහම නම් මේ නානවා. දැන් නම් එතන මේ රතු පාට මේවා ගහලා තියෙන ජඹුර පාටත් පේනවා. මේ ඊට පස්සේ අපි නානවා මේ එහා තියෙනවා නාන්න තැනක්. ඒක මේ බලමු. අද ගිහින් බලමු මේ කොහොමද කියලා තැන. මොකද මේ මම දැන් මේ අවුරුදු දෙකකට පස්සේ තමයි මේ කුරුවිට රත්න පාරෙන් මේ සිරිපාදේ කරුණා කරන්නේ. අපි වෙනදට මේ මෙතනින් තමයි නාන්නේ. අපේ පවුල කට්ටිය ආවහම මේ වෙනදට අපි නාන්නේ මෙතනින්. අද නම් මේ ටිකක් ජඹුර පාට පේනවා. අර එහා යන්න එපා කියලාත් ගහලා තියෙනවා. අපි එහායිනුත් නාලා තියෙනවා. මේ කොහොම හරි අපි දැන් තැනක් හොයාගෙන ආලා බලමු. ඔන්න ඉතින් ගඟුලෙන් නෑවට පස්සේ ටිකක් දුරම ෂූස් ගලවලා තමයි ගියේ. ඉස්සර නම් මේ වගේ බංකු තිබුණ නෑ. හැබැයි දැන් මේ වගේ බංකු තියෙනවා. මහන්සි වෙලාවට ඔයාලට ඉඳගෙන ඉඳලා යන්න පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ අපි මේ ළඟා වෙන්නේ මැදහින්න අම්බලමට. මැදහින්න අම්බලමට කුණකටු අම්බලමත් කියලා කියනවා. මොකද මේ හරිය ගොඩක් වෙලාවට සර්පයෝ ගැවසෙනවා වැඩි. පොලින්තලිසෑම කියන සර්පයා මේ හරිය ගොඩක් තැන්වල ඉන්නවා. ඒ නිසා ඔයාලා යනකොට අවාර එහෙම යනවා නම් මේ ගල් එහෙම උස්සලා මේ රොඩු එහෙම උස්සලා බලන්න උත්සාහ කරන්න එපා. මෙයාලගේ වාස භූමියක් තමයි මේ මැදහින්න අම්බලම තියෙන ප්‍රදේශය. ඉතින් මෙතන තියෙන අම්බලමෙන් නැවතිලා කඩෙන් ආහාර පානත් අරන් ඔයාලා යන ගමන් මෙතන බුදුමැදුරක් තියෙනවා. වන්දනාමාන කරලා සමන් දෙවියන්ට පින් අනුමෝදන් කරලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් මම මේ මැදහින්න අම්බලම පහු කරලා පහරට යන ගමන් කියලා කියන්නේ මැදහින්න අම්බලම පහු කරලා සිරිපා කරුණා කරන්න යන ගමන් ඔයාලට ඇහෙනවා ඇති රැහැයියන්ගේ සද්දේ. දැන් වෙලාව කියනවා නම් 12යි. හරියටම කියනවා නම් 12:56යි. මේ වෙලාවට බලන්න මේ පරිසර පද්ධතියේ තියෙන වටිනාකම මේ දැන් මේ අර අපි සාමාන්‍යයෙන් කියනවනේ සිරිපා මළුවේදී කට වරද්ද ගන්න එපා කියලා. ඉතින් මේ ඒක නිසා මම මෙතෙන්දි කියන්නේ. හැබැයි ඔයාලට මේ පරිසරය දැක්කහම තේරෙනවා ඇති අඳුර වෙලා තියෙද්දි රැහැයිය මේ විදිහට කෑ ගහද්දි එහෙනම් පොඩ්ඩක් පය ඉක්මන් කරලා මේ මම උඩහට කරුණා කරනවා දැන්. අපි එහෙනම් ඊළඟ නැවතුමට ගිහින් තව වීඩියෝ එකක් බලමු. ඉතින් මේ ප්‍රදේශය තමයි දෙමළා මලහින්න කියන්නේ. මෙතන ගල් තලාවක් තියෙනවා. ඔයාලට නිදහසේ ටිකක් ගිමන් හරින්න පුළුවන්. ඒ වගේම මේ වගේ පටි වගේ ගහලා තියෙන්නේ බංකු වගේ.
ඊට අමතරව එතන කඩයක් තියෙනවා සහ වැසිකිලි පහසුකම් තියෙනවා. ඉතින් ඔයාලගේ අවශ්‍යතා ඉෂ්ට කරගෙන එතනින් එන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මේක නිකන් මේ ගඟක් මැද්දෙන් අපි ගමන් කරනවා වගේ. අර පිරිස නිතරම පාවිච්චි කරලා මේ හොඳට මැදිලා තියෙන්නේ සහ වතුර පාරවල් මේ පාරෙන් යන නිසාම මෙතන මේ හොඳටම මේ සේදිලා ගිහින් තියෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් යන්න ඕනි තැනක්. ඉතින් මේ තරමක් දුෂ්කර මාර්ගයෙන් පස්සේ අපි මේ ළඟා වෙන්නේ ඉදිකටු පානට. මේ එහෙම නැත්නම් ගෙත්තම් පානට. මේ ඉතින් මෙතන ඇත්තටම මේ අපිට පිරිසිදු වෙන්න පුළුවන්. මොකද අපි මේ වගේ ගමනක් ඇවිල්ලා අපිට දාඩිය දානවා නම් එහෙම සීතලන් වලින් නාගෙන ආවත් සමහරට දාඩියයි. ඉතින් ඒ නිසා අපිට මෙතන තියෙනවා මේ වතුර මේ ටැංකියක් වගේ තියෙනවා. ඉතින් එතනින් අපිට මේ පිරිසිදු වෙලා මෙතන මේ තියෙන කඩයක් අපිට ආහාර හැම අරන් නතර වෙලා යන්න පුළුවන්. මේ වෙලාවේ පොඩි වැස්සක් ඇදගෙන හැලුණු නිසා අපි මේ ටිකක් වේගෙන් ගමන් කරනවා. ඒ නිසා මේ වොයිස් ගැන එච්චර ලොකුවට හිතන්න එපා ළමයි. ඉතින් දැන් අපි මේ ළඟා වෙලා ඉන්නේ ආලියාමල තැන්න අම්බලමට. මෙතෙන්ට නම් සිරිපාපත් මේ හොඳට ලස්සනට පේනවා. මෙතන ඉඳන් උඩහට නම් තියෙන්නේ පඩිපෙළවල්. ඉතින් පඩිපෙළවල් වල යන එක මට තරමක් දුෂ්කරයි. මම කැමති අර ස්වභාවික පාරවල් වල අර ගල් උඩින් වගේ පැන යන්න තියෙන මේ පාරට ඇත්තටම මම කැමතියි. හැබැයි මේ විදිහට මේ ගල්පඩි තියෙන ගොඩාක් අර ලේසි සමහර අය ඇත්තටම මේ පාරේදී අත්දකින්න දෙයක් තමයි මිනිස්සුන්ට ගොඩාක් අපහසුයි. ඉතින් දැන් මේ උඩට ආවට පස්සේ දකින්න දර්ශනයක් මම වැඩි කතා කරන්නේ නැතුව ඉන්න. ඔයාලා බලන්න මේ කොච්චරනම් ලස්සනද කියලා. මහා ලොකු කඳු පන්තින් මේ වගේ චූටියට පේනවා. ඒ උඩින් වලාකුළු නිකන් හරියට හිම අතුරලා වගේ තියෙනවා. ඇත්තටම ඒක හරිම ලස්සනයි. මේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට පේනවට වඩා ගොඩාක් ලස්සනයි මේක S2කින් බලා ගනිද්දි. ඔයාලා මේ ලස්සන වීව් එක බලන ගමන් මම ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්නම්. ඒ තමයි මේ ගමනේදී මම දැක්කා නාංගි කෙනෙක් TikTok එකකට නටනවා. යොහානිගේ සින්දුවකට. ඉතින් ඇත්තටම මට දුක හිතුණා මේ වගේ මෙච්චර උඩ තැනකට ඇවිල්ලා. ඒ කියන්නේ අපිට TikTok එකක් කරගන්න, dance එකක් කරගන්න අපිට ඕන තරම් තැන් තියෙද්දි මේ ඒක මට පෞද්ගලිකව දුක හිතුණු කාරණාවක්. ඉතින් නංගිලට මල්ලිලට මතක් කරනවා වීඩියෝස් කළාට කමක් නැහැ, ෆොටෝස් ගත්තට කමක් නැහැ, මෙමරි එකක් තියාගත්තට කමක් නැහැ. හැබැයි TikTok එකට dance එකක් වගේ දෙයක් කරද්දී මීට වඩා සැලකිලිමත් වෙනවා නම් හොඳයි නංගිලා. මේ ගමන හයික් එකක් නොකර වන්දනාවක් කරගන්නවා නම් ඇත්තටම වටිනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙහෙම හම්බ වෙන්නේ ඇහැල කනුව. ඇහැල කනුව ළඟ හුණු ගාන එක අපේ සම්ප්‍රදාය. ඒක තමයි මේ ගමන හයික් එකක් නොවි වන්දනාවක් වෙන්න හේතුව. මොකද මේ වගේ පුංචි සංස්කෘතියත් එක්ක බැඳුණු දේවල් ගොඩාක් අපිට මේ සිරිපා ගමනේදී තියෙනවා. ඉතින් මේ තමයි මේ සමනල කන්ද වටේට තියෙන ආරක්ෂක කඳු පන්තියක් කිව්වොත් නිවැරදි. බෑන සමනල පැදුරු තලාගල වගේ කඳු ගොඩක් මේ කඳු සප්තකන්‍යා වගේ කඳු ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ගියාට පස්සේ. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. මෙතන ඈතින් අකුණු දියපව්ව පේනවා. ඊට අමතරව ඈතින් අපි බලද්දි අපිට කොළඹ නගරය බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊට අමතරව බලා ගන්න අර ඈතින් ලස්සනට චූටි කඳු පන්ති වගේ තියෙනවා. පේන්නේ මහා කඳු චූටියට තමයි පේන්නේ. ඊට අමතරව මේ මහගිරිදමේ පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සර අපේ මුතුන් මිත්තෝ අපේ පැරැන්නෝ සිරිපාද වන්දනාවට පාවිච්චි කරපු දංවැල් සහ යකඩ පඩිපෙළවල් වගේ තාමත් ඒවා දකින්න පුළුවන්.
මෙතන මේ ඉර බැහැගෙන යනවා පේන සීමාවේ ඔයාලට පේනවද චූටි චූටි ඉරි ඉරි වගේ තියෙනවා. එන්නේ ටික තමයි අපිට කොළඹ නගරය බලා ගන්න පුළුවන් ඒ හරියෙන්. නෙළුම් කුරුණ පවා පැහැදිලිව, ඉතාම පැහැදිලිව මේ වගේ දවස්වලට සිරිපාදේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා කුරුවිට එරත්න පාරෙන් පරිසරයේ සුන්දරත්වය විඳිමින් ශ්‍රී පාද පද්මය වන්දනාමාන කරන්න.